හොඳුන ආරතියට විස බීජයක් ඇතුල් වුණොතින් සම්පූර්ණ ශරීර විනාශ වෙනවා. ඒක නිසා හොඳුන ආරතිය කියන්නේ ශ්‍රී ලංකාවේ තරුණ තරුණයන්ගේ ශක්තියෙන් තමයි සියල්ල රඳා පවතින්නේ. ඉතින් මේ තරුණගේ ශක්තිය විනාශ කරන්න මේ මත්ද්‍රව්‍ය විශාල පිටුවහලක් වෙනවා. විශාල සාධකයක් වෙනවා. ඒක නිසා මේ මත්ද්‍රව්‍ය ඉවත් කිරීම, මත්ද්‍රව්‍ය තුරන් කිරීම තුළින්, මත්ද්‍රව්‍ය වලට තියෙන ඉල්ලුම අඩු කිරීම තුළින් මත්ද්‍රව්‍ය සැපයුම අඩාල වෙනවා. ඒක නිසා අපි බලන්න ඕන නිතරම මේ සිදුවීමට පෙර අපේ තරුණියන් ඒ අපරාධයට ගොදුරු වීම වළක්වා ගන්න. ඉතින් එහෙනම් මමත් පොලිස් නිලධාරියෙකු වශයෙන් මමත් ව්‍යායාම වල නිරත වෙනවා. නමුත් ව්‍යායාම වල නිරත වීම තුළින් ඔබට පේනවා ඇති ඔබව ලස්සනට පේනවා රටවැසියාට සමාජයට. ඒතර ඔබට පුළුවන් ඔබ යම් කිසි කෙනෙක් දකිනවා මේ අහවල් පුජ්‍යලයා නම් කවදාවත් මට පේන්නේ මත්පැන් පානය කරන්නේ නැහැ, මත්ද්‍රව්‍ය පානය කරන්නේ නැහැ කියන එක ශරීර සෞඛ්‍යෙම පේනවා. එයා නිරෝගී පුජ්‍යලයෙක් කියලා. ඒක සමාජයේ බලනවා මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කරන කෙනාගේ ශරීරයයි ව්‍යායාම තුළින් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන පුජ්‍යලයා දෙන්න එකට තියලා ගත්තට පස්සේ සමාජය තේරුම් ගන්නවා මෙන්න මේ පුජ්‍යලයා අයහපත් පුජ්‍යලයෙක්, මේ පුජ්‍යලයා සමාජයේ ලස්සනට ඉන්න ඉතාමත්ම හොඳ පුජ්‍යලයෙක්. ඉතින් ආදරණීය තරුණයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මේ සමාජය ඔබ සතුයි. මේ සමාජය අනාගත පරපුරට පරිස්සම් කරලා දෙන එක තරුණ පරපුරේ අපේ වගකීමක්. ඉතින් මේ වගකීම ඉෂ්ට සිද්ධ කරන්නට නම් අපි අනිවාර්යයෙන්ම මේ සමාජයට යහපත් තරුණ පරපුරක් දායාද කර දිය යුතුයි. ඔබගේ නංගි මල්ලි ඔබ දිහා බලාගෙන ඉන්නවා. අපේ පහළ කුඩා ළමුන් අපි දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නකොට අපගේ පහළ අපගේ සහෝදර අපි දිහා බලන් ඉඳලා ඔවුන්ගේ ජීවිත ඔවුන් හැඩගස්වා ගන්නවා. ඒක නිසා වැරදි පූර්වාදර්ශයක් සමාජයට වෙන්න එපා. වැරදි පුජ්‍යලයක වෙන්න එපා. මත්‍රකුසා පස්සේ යන්න එපා. ඔබ හිතා ගන්න ඔබ බේරිලා තවත් පුජ්‍යලයකව බේර ගන්න ඕන. ඒ තමයි ඔබ ළඟ ඉන්න හොඳම යාළුවත් ඒමකට ගන්න. ඒ යාළුවට කියන්න ඒ යාළුවත් මේවා අදහස් ප්‍රකාශ මේවා පහදලා දීලා එයාවත් පහමකට ගන්න. එකිනෙකා තම තමන් වෙන එකට උදව් කරගෙන යාම තුලින් ඔවුනෝන් යහමට ගැනීම තුලින් මේ සමාජයේ යහපත් මකට ගන්න පුළුවන්. ඒක නිසා අපිට පුළුවන් නම් ඔබට පුළුවන් නම් තවත් එක් පුජ්‍යලයකු යහමකට ගන්න. ඔහුට පුළුවන් නම් තවත් එක් පුජ්‍යලයකු යහමකට ගන්න. ඔහුටත් පුළුවන් නම් තවත් එක් පුජ්‍යලයකු යහමකට ගන්න. මෙන්න මේ ක්‍රියාදාමය තුළ යනකොට සෑම ශ්‍රී ලංකා තරුණියෙක්ම මේක ව්‍යාප්ත වෙලා අපි මේකෙන් අනිවාර්යයෙන් යහපත් ප්‍රතිඵලයක් කරගන්න පුළුවන්. එතකොට අපිට කවදාවත් අපිට මත්‍රකුසාට බිලි වෙන්න අවශ්‍ය නැහැ. මත්‍රකුසාට බිලි වෙන්න අවස්ථාවකුත් නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. ඒක නිසා ඔබ ජීවිතයේ සාර්ථක කරගන්න නම් මම ඔබගේ සහෝදරයෙක් වශයෙන් සමාජයේ සේවයක් කරන නිලධාරියෙක් වශයෙන් මම ආදරණීය තරුණයන් ඉල්ලා සිටිනවා ඔබගේ වැඩිමහල් සහෝදරයෙක් වශයෙන් මේ සමාජය තුළ තිබෙන මේ මත්ද්‍රව්‍ය, මේ මත්පැන්, එහෙම නැත්නම් විෂ ශරීර අහිතකර සියලු ද්‍රව්‍ය වලින් ඉවත් වෙලා සමාධිතන් කරගන්න කිසිදු අවස්ථාවක ඔබ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න හැකියි. එසේ පාවිච්චි කරන අවස්ථාවක් සිදුවිල්ල පහළ වුවත් සිදු කරන්නේ නැහැ. ඔබත් තීරණය කරන්න ජීවිතේ ලස්සනට ඉන්න, සෞඛ්‍ය සම්පන්න වෙන්න, ශක්තිමත්ව ඉන්න, නිරෝගී සම්පන්න වෙන්න. ඒ නිසා ව්‍යායාම කරලා හොඳට තමගේ මානසික සෞඛ්‍යයත්, ශරීර සෞඛ්‍යයත් වැඩිදියුණු කරගෙන ජීවිතේ ඉස්සරහට යන්න, තමගේ දෙමව්පියන් රැක බලා ගන්න, සහෝදරයන් රැක බලා ගන්න. ඔබට තිබෙනවා ශක්තියක්. ඔබ ඒ ශක්තිය මේ මත්ද්‍රව්‍ය නිසා නැති කරගන්න එපා. ඔබ ශක්තිමත් තරුණයෙක්, ශක්තිමත් තරුණියක්. ඔබට පුළුවන් ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න. මේ විකෘතිතාව වලින් පෙළෙන මේ මත්ද්‍රව්‍ය ඇඟට දාගෙන තම මානසික ලෙඩෙක් එහෙම නැත්නම් ශාරීරික දුබලතා තියෙන ලෙඩෙක් බවට පත් වෙන්න එපා. ශක්තිමත් දෙමව්පියන්ගේ දරුවෙකු වශයෙන්, ශක්තිමත් තරුණයෙකු වශයෙන්, ශක්තිමත් වැඩිහිටියෙකු වශයෙන් මේ රටට දායකත්වය ලබා දීලා මිය පරලෝ යන්න. එදාට ඔබ මේ රටේ විරුවෙක් වෙනවා ඒක නියතයි. ඔබ යම් සමාජයට පාඩුවක් අයහපතක් කළා ඔබ යනවා නම් ඔබ විරුවෙක් නෙමෙයි. ඔබ මේ රටට සමාජයට බරක්. ඔබ
ජීවත් වෙන සෑම තප්පරයකම යහපත් සිතුවිලි වලින් ජීවත් වෙන්න එය ඔබට ආශිර්වාදයක් වෙනවා. එය ඔබේ සබහා ධර්ම විසින් ඔබ ආරක්ෂා කරනවා. මත් ද්‍රව්‍ය මත් පැන් වලට කිසි අවස්ථාවක ඉඩ දෙන්න එපා. අවස්ථාව දෙන්න එපා. තොරතුරක් දන්නේ නම් දැනුවත් කරන්න. කිසි අවස්ථාවක අහක බලාගෙන යන්න එපා. මත් ද්‍රව්‍ය කියන්නේ ඔබ පාවිච්චි නොකලත් පසු පරම්පරාව පාවිච්චි කරන. ඒක නිසා සෑම අවස්ථාවකම සෑම කෙනෙක්ම මේ මත් ද්‍රව්‍ය වලින් බේර ගන්න තරුණයෙකු වශයෙන් ක්‍රියා කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක බලලා ඔබට යම් කිසි අවස්ථාවක කිසියම් හෝ සිතුවිල්ල පහළ වුණා නම් අදින් පස්සේ සිතුවිල්ල පහළවන්න පස්සේ ඒක නවත්වයි කියලා ශක්තිමත් ශ්‍රී ලංකීය තරුණ පරපුරක් බිහි වෙනවා කියලා මට විශ්වාසයි. එය ඉටු කරන බවට ඔබගේ මට විශ්වාසයි. ඔබ ඕනම අවස්ථාවක තම සිතුවිල්ලක් කරගන්න මම කවදාවත් මිය යන තුරාවට කිසිදු බෙහෙත් පෙත්තක් බොන්නේ නැහැ. මම ශාරීරිකව සහ මානසිකව සෞඛ්‍ය සම්පන්න ඉන්නවා. එයට මම අද සිට අදිටන් කරගන්නවා. මම ව්‍යායාම් කරලා දවසට පැය භාගයක් හෝ දවසට පැයක් හෝ ව්‍යායාම් කරලා මම සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා. මම මගේ දෙමව්පියන්ට බරක් වන්නේ නැහැ. මම මගේ දරුවන්ට බරක් වන්නේ නැහැ. මම රටට බරක් වෙන්නේ නැහැ. මම සෞඛ්‍ය සම්පන්නව ඉඳලා රටට සේවයක් කළා ශක්තිමත් ශ්‍රී ලංකීය පුරවැසියෙකු වශයෙන් මේ යනවා කියලා බලාපොරොත්තු තියාගන්න. ඔබට කවදාවත් වරදින්නේ නැහැ. ඔබට නිදුක් නිරෝගී සුබ ජීවිතයක් ප්‍රාර්ථනා කරමින් ඔබට ස්තුතිවන්ත වෙනවා. Thank you very much.